මට කෝටි 4ක් විතර වගේ වෙනවා ලංකාවේ මුදලින්. එළියෙන් බලපුවාම රෙස්ටෝරන්ට් එකක් වගේ. මං හිතනවා මේක ගොඩක් රස ඇති කියලා. මේවා නම් ටිකක් රීසනබල් ගණන් වලට තියෙනවා. මේක ලංකාවේ මුදලින් 1 කෝටි 20 ලක්ෂයක් විතර වගේ තමයි වෙන්නේ. මේ වගේ ඇයි රෙස්ටෝරන්ට් එකක් හැදෙන්නේ? ඉතින් මේ බලන්න ඒකේ පිටිපස්ස කොහොමද තියෙන්නේ කියලා. කොළ පිටින්ම දාලා තියෙනවා මේ සැලඩ් එකට. ලංකාවේ මුදලින් ඒතකොට ලක්ෂ 30යි. ඉතින් ලක්ෂ 50ක් 60ක් ඒ වගේ වෙන්නේ. එකතු වෙලා ඉන්න. හෙලෝ කට්ටිය කොහොමද ඉතින් අදත් ආදරයෙන් පිළිගන්නවා අපේ ස්වීඩන් වල ගමේ ලස්සන වීඩියෝ එකකට සුන්දර අත්දැකීමක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම ගොඩක් මේ දවස්වල අමුතු විදිහේ වීඩියෝස් ගේනවා. ඉතින් මම ලන්ච් එකට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා මේ ටෝකන් එක. ඉතින් ඩිජිටල් ටෝකන් එකක්. මම ඇවිල්ලා ඉන්නේ ගරාජ් එකකට. ඉතින් හරිම පුදුමයි ගරාජ් එකකින් මම මොනවාද මේ ලන්ච් එක ගන්නෙ කියලා. ඉතින් මම ගොඩක් මේ වගේ තැන් වලින් ලන්ච් අරන් තියෙනවා. ඇත්තටම මම මේ මෙතනින් යන ගමන් මම දැක්ක හරිම ලස්සන වාහන වගේක් තියෙනවා ඇතුලේ. ඉතින් මට හිතා ගන්න බෑ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එළියෙන් බලපුවාම රෙස්ටෝරන්ට් එකක් වගේ මෙතෙන්ට එන්නේ මෙන්න මේ වගේ වාහන තියෙන කට්ටිය. ඒ ගරාජ් එකකින් මම මොනවාද අද කන්නේ? මොනවාද මේ ස්වීඩන් වල මේ වගේ වයසින් වැඩි වෙනකොට කරන විනෝදයට කරන දේවල්. ඒ වගේ දේවල් අපි කතා කරමු. මේකත් අපේ ගමේ හරිම ලස්සන තැනක තියෙන රෙස්ටෝරන්ට් එකක් ගරාජ් එකක්. ඉතින් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ කෑම එක රෙඩි. ඉතින් බලමු මම මොනවාද ගත්තේ කියලා. ඔයාලට පෙන්වන්නම් කොහොමද කියලාද. මගේ කෑම එක ඒගොල්ලෝ හරි ගස්සලා කවුන්ට් එකේ තියලා තියෙනවා. ඉතින් මේ බලන්න හොඳ කෑම එකක්. අපි යමු මේකත් අරගෙන ලස්සන තැනක ඉඳ ගන්න. මේ රෙස්ටෝරන්ට් එකේ ඇතුලේ සීට් තියෙන්නේත් වාහනවල තියෙන සීට් විදියට. ඉතින් මාර සුවඳක් තියෙනවා කෑම එක. මං හිතනවා මේක ගොඩක් රස ඇති කියලා. මෙතන ගොඩක් හයියෙන් සින්දු දාලා තියෙන. ඇත්තටම කියනවා නම් රේඩියෝ එකක් තමයි දාලා තියෙන්නේ. ඒකත් ක්ලාසිකල් සින්දු යන ස්වීඩිෂ් අයගේ. ඉතින් මම මේ කියන්න යන්නේ මේ වගේ ඇයි රෙස්ටෝරන්ට් එකක් හැදෙන්නේ සහ මේ වගේ තැන් අපි ලංකාවේ දකින්න තියෙනව නේද? ඕගොල්ලෝ දන්නවා ඉතින් අපි ලංකාවේ ගත්තොත් ගොඩක් වැඩිහිටි කට්ටිය කැමති පත්තර කියවන්න තැනකට යන්න. එතකොට දැන් ගම්වල අපි ගත්තොත් දාන් ලෑල්ලක් එහෙම තියෙනවා. ඉතින් කාඩ් සෙල්ලම් කරන්න. ඉතින් නිදහසේ තමුන්ට හම්බෙන පුංචි වෙලාව තමුන් කැමති තැනක පොඩි තේ එකක් නැත්නම් පොඩි ස්නැක් එකක් කන ගමන් ගත කරන්න ගොඩක් අය කැමතියි. ඉතින් ඒක වැඩිහිටියන්ට විතරක් නෙමෙයි තරුණ අයටත් එහෙමයි. ඉතින් ඕගොල්ලන්ට මම මේ ආපු තැන ගැන කියනවා නම් හිතන්න කෙනෙක් එයා කාර් ලවර් කෙනෙක් කියලා. ඉතින් කාර්ස් වලට ආසා ගොඩක් පිටරට ජහට්ටිය ඉන්නවා. මේක තරුණ අයටත් වඩා අත්තන් 1980 ගණන් 90 ගණන් ඒ වගේ කාලවල ඊටත් වඩා පරණ ඒ කාලවල හදපු වාහන දාලා තමයි මේ තැන හදලා තියෙන්නේ මේ ගරාජ් එක. ඉතින් ඒ වගේ වාහන වලට ආදරය කරන ආස කරන අය අදටත් ඒ වාහන වගේ ඒවා පරණ ඒවා පදවන අය මේ වගේ තැන් හොයාගෙන එනවා. ඉතින් ඒ වගේ අයට ඇවිල්ලා එයාලගේ විවේකය නැත්තම් හවස තේ එකක් බොන එකක් නැත්තම් උදේට ස්නැක් එකක් නැත්තම් මේ වගේ ලන්ච් එකක් ඒ වගේ ගන්න ගමන් මේ වගේ සුන්දර අත්දැකීමක් එහෙම නැත්තම් ඒ අය මෙච්චර ආදරය කරන හොබි එකක් විනෝදාංශයක් තියෙන තැනකට ඇවිල්ලා ඒ වෙලාව ගත කරන එක කොච්චර ඵලදායීද කියලා හිතෙනවා. ඒ විතරක් නෙමේ මේ වාහන විකුණන්නත් එක්කයි තියෙන්නේ. ඉතින් ස්වීඩන් වල ගොඩක් පරණ වාහන තියෙනවා. ඉතින් ඒ දේවල් වලට කැමති අය මේවා ගොඩක් ගණන් දීලා තමයි මිලදී ගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ වාහනේ ගත්ත මුදලට වඩා කොච්චර ගාණක් ගෙවන්න ඕනද මෙතන තියෙන ටිකක් පැරණි වාහනයක් ගන්න. ඉතින් ඒක ඒගොල්ලෝ හොඳටම රෙනොවේට් කරලා තියෙනවා. හොඳටම හදලා තියෙනවා. ඉතින් දහවන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා කොච්චර පරණ වාහනයක් වුණත්. ඉතින් මේ කෑම එක ගැනත් විශේෂ දේවල් ටිකක් තියෙනවා. මොකද මේ එයා කියපු හැටියට මේකට දාලා තියෙන මේ සලාඩ් එකේ තියෙන දේවල් මේ ළඟ ගොවි පොලකින් ගත්තා කියලායි කිව්වේ. ඉතින් මේ බලන්නකෝ මේක වුණත් ඉතින් මේ පේනවා මේ කොළ පිටින්ම දාලා තියෙනවා මේ සලාඩ් එකට. ඒ වගේම මේකේ තියෙන තක්කලි මේ බෙල් පෙපර් නැත්තම් මේ ලූණුත් එක්කලා තියෙනවා. එතකොට මේ මිරිස් මං කියන බෙල් පෙපර් ඒ දේවල් එයා කියන හැටියට මේ ළඟ තැනකින් ගත්තයි කියලායි කියන්නේ. ඒ කියන්නේ කාබනික එළවලු වගා කරන පොඩි තැන් තියෙනවා. ලංකාවේ කොරටු තියෙන්නේ.
පුංචි ගොවි පොළවල් වගේ නැත්නම් පුංචි කොරටුවක් වගේ තැන් තියෙනවා. ඉතින් මේ දේවල් ඒ වලින් ගන්න ඇති කියලා මමත් විශ්වාස කරනවා. ඉතින් මම දැන් මේක කාලා කටට කෙලත් වෙනවා. මොකද එච්චරටම සුවඳයි. මේ බලන්න හොඳට තියෙනවා. හොඳට හදලා තියෙනවා ඒගොල්ලෝ. මේ පාන් එක ග්‍රිල් කරලායි හැදුවේ. චීස් සහ හැම් දාලා ඇතුලේ තව දේවල් ටිකක් ඉතින් එකතු කරලා තියෙනවා. මම මේක ඉක්මනින්ම ඉවර කරලා එන්න. මේ විශේෂ දේ ගැන කතා කරන්න ටිකක් නිවාඩු පාඩුව. කෝපි එකකුත් තියෙනවා නම් හොඳයි. ඉතින් මෙතන ඒවත් තියෙනවා. එහෙනම් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගොඩක් රස පාටට තියෙනවා. ඉතින් ඔලිව් ඔයිල් ටිකක් එහෙම දාලා මෙතන පොඩි ක්‍රීම් එකකුත් තියෙනවා. මයොනිස් වෙන්න ඇති. ඉතින් මේ තියෙන්නේ මගේ සෑන්ඩ්විච් එක. ඉතින් ඔන්න මම කාලා ඉවර වෙච්ච ගමන් ආවේ මෙන්න මේ ඩොජ් එක බලන්න. ඕගොල්ලන්ට පේනවා ඇති 2022 එකක්. ඉතින් මේක දැන් මම ගන්නවා නම් මට කෝටි 4ක් විතර වගේ වෙනවා ලංකාවේ මුදලින්. ඉතින් ස්වීඩන් සල්ලි වලින් කියනවා නම් ක්‍රෝන 13,90,000ක් විතර වගේ වෙන්නේ. මේගොල්ලන්ගේ ගණන් සහ ස්පෙක් එක ඔක්කොම ඉතින් පැහැදිලිව කියලා තියෙනවා. මේක 2022 එකක් කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් පේනවනේ කොච්චර පෙනුමට තියෙනවද කියලා. ඇතුළත් පොඩ්ඩක් බලමුකෝ. මේවා අල්ලන්න එපා කියලා තියෙනවා. මොකද පොඩි ළමයිනුත් ගොඩාක් එනවනේ. ඉතින් වාහනවල ඩැමේජ් වෙයි කියලා හිතලා වෙන්නේ නැති. ඉතින් කියලා වැඩක් නැහැ. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එකේම තියෙනවා. හැබැයි මෙතෙන්ට එන අය නම් වැඩි දෙනෙක් කැමති මෙන්න මේ විදිහේ පරණ වාහනවලට. මේවා ගොඩාක් ලොකුයි. ඉතින් මේවා නම් ටිකක් රීසනබල් ගණන් වලට තියෙනවා. දැන් මේ පාස් වෙච්ච රතු පාට එක අපිට මේක ලක්ෂ 3.5ක් විතර වගේ වෙන්නේ. ඉතින් හැම වෙලේම මම කියනවා රුපියල් 30න් විතර වැඩි කරලා බැලුවොත් ඕගොල්ලන්ට ගාණ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ලක්ෂ 1.89යි ලක්ෂයක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් එතකොට ලක්ෂ 30යි. ඉතින් ලක්ෂ 50ක් 60ක් ඒ වගේ වෙන්නේ. මේක නම් ටිකක් ගණන්. මේක 5,30,000ක් වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේක ගොඩක් පිටිපස්සෙනුත් දිගයි. ඉතින් පිටිපස්සෙත් මං හිතන්නේ තවත් සීට් එකක් තියෙනවා දන්නේ නැහැ. මං කියන්නේ 5 දෙනෙකුට අමතරව යන්න කියලා වැඩක් නැහැ. හරිම ලස්සන වාහන. ඉතින් මේ බලන්න ඒකේ පිටිපස්ස කොහොමද තියෙන්නේ කියලා. මේ වගේවා මම දැකලා නැහැ. මේක කැඩිලැක් එකක් වගේ. මෙතන බැජ් එක තියෙනවා. දන්න අයට පුළුවන් මේ වාහන ගැන කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් හරිම වටින වාහන. මේ බලන්න මේකත් පරණ විදිහ එකක්. අපිට සන්රූෆ් මේක අයින් කරන්න පුළුවන්. මේ බලන්න නයිට් රයිඩර් කාර් එක වගේ. ඇතුළත් හොඳට තියෙනවා. ඉතින් මේක නයිට් රයිඩ් එකට ගන්න කාර් එකද දන්නේ නැහැ. ඉතින් කමෙන්ට් එකක් දාන්න දන්න අය. ෂෙවලට් එකක් මේ තියෙන එක ඉස්සරහා. ඉතින් මේවා මේ තරුණ අයට හරිම ලේසියෙන් ගන්න පුළුවන්. මේක නම් ගොඩක් ගණන්. ඕගොල්ලෝ දැක්ක ගාම දන්නවා රෝල්ස් රොයිස් එකක් 1934. ඉතින් 1934 හදපු එකක්. මේක ක්‍රෝන ලක්ෂ 15ක් විතර වගේ වෙනවා. ඉතින් ක්‍රෝන ලක්ෂ 15ක් කියලා කියන්නේ ගොඩාක් ලොකු ගාණක්. අර අපි දැකපු ඩොජ් එකටත් වඩා ගණන්. 1934 හදපු එකක් වුණාට මේක දිග හිතා ගන්න බෑ මට. මේ මං ගොඩාක් පිටිපස්සට ගිහිල්ලා මේක වීඩියෝ කරන්නේ. ඉතින් මේ බලන්න අපි මේක ඇතුළත් බලමු. ඉතින් ඒ කාලේ බලන්න කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා. ඉතින් හරිම ළඟින් තමා දෙන්නට යන්න වෙන්නේ. මේවල ගියර් සිස්ටම් මේවා නම් කොහොමද දන්නේ. මේක VIP එකක් වගේ. ඉතින් මෙතන අර හැන්ඩල් එක තියෙනවා. මෙතන උඩට වහන්න පුළුවන් ඩ්‍රයිවර්ත් එක්කලා කතා කරන එක ඇහෙන්නේ නැතුව යන්න. හරිම ලස්සනයි. මට මතක මේ වගේ එකක් තමයි පිස්සු පූසා එකේ තිබුණේ. මේන් තියෙනවා. ඉතින් පිටිපස්සෙන් ටයර් එකක් තියෙනවා ස්පෙයා වීල් එක. ඉතින් ගොඩාක් දෙනෙක් ඇවිල්ලා මේ දේවල් බලනවා. මේ බලන්නකො මේ සුදු පාට කාර් එක. ඒකත් ෆ්‍රේම් එකට අල්ලගන්නත් බැරි තරම්ම දිගයි. ඉතින් මම මේ ගොඩක් පිටිපස්සට යනවා. ඒකත් කැඩිලැක් එකක්. අපි ඒකෙත් ඇතුළ බලලාම එමු. ඉතින් නියමයි. මේ වගේ ඒවා සම එක වෙනකොට ගොඩාක් විකිනෙනවා. ඉතින් මේ වගේ රටවල් වල මේක ඉස්සරහත් 3 දෙනෙකුට ගිය හැකි, පිටිපස්සෙත් 3 දෙනෙකුට ගිය හැකි. මේක ඉස්සරහ පෙන්නන්නකො හරි ලස්සනයි.
මේවල නං ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මම කියන්නේ සුදු එක කාර් එක රතු කාර් එක. හැබැයි මේවට නං ඔක්කොම ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා. මේවා මං හිතන්නේ ඔක්කොම කැඩ්ලැක්. මේකත් කැඩ්ලැක්. මේක 2.79යි ලක්ෂ. ඉතින් මේ කාර් එක මේක බලමු අපි අවුරුද්ද 1976 මේ කාර් එක හදලා තියෙන්නේ. මේකේ අද වටිනාකම 2,79,000යි කියලා මගේ කාර් එකටත් වඩා ගණන්. මගේ තියෙන්නේ 2018 Mitsubishi Outlander එකක්. ඉතින් ඒකටත් වඩා ගණන්. මේක ඒකට වඩා ගොඩක් ගණන්. මේක 1958 මේක ලිමිටඩ් එඩිෂන් එකක්. ඉතින් අපි බලමු මේ වල විස්තර. බ්‍රෑන්ඩ් එක මේ විදිහට තමා තියෙන්නේ. ඉතින් ඔක්කොම ස්පෙක් එක බොහොම පැහැදිලිව තියෙනවා. ඉතින් මේ වගේ වාහන හරියට යනවා සමයක වෙනකොට. ඉතින් අපි ඒවත් පෙන්වන්නම් පාර යනකොට මේවා කොහොමද පේන්නේ කියලා. කොහොමද මාර සයිස්. ඉතින් තේ එකක් බොන්න කෑම ටිකක් කන්න එන හැමෝම මේ මං යනවා වගේම මේක වටේම යනවා කට්ටිය. ඉතින් වාහන ටික බලන්න. මොකද මේ වාහන අපිට දකින්න ලැබෙන්නේ ළඟට දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මොකද පාරක මේ වාහන ගියත් අපිට ඒවා ළඟට ගිහිල්ලා මේ විදිහට බලන්න බෑ. ඉතින් අපිට මේ ඕන වෙලාවක ඇසිස්ටන්ට් කෙනෙක්ට අඬ ගහගෙන මේවට නැගලා බලලා ස්ටාර්ට් කරලා බලලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මන් දැන් ඉන්නේ Ford Mustang එකක් ගාව 2018 එකක්. ඉතින් මේක ලංකාවේ මුදලින් 1,20 ලක්ෂයක් විතර වගේ තමයි වෙන්නේ. ගොඩක් හොඳ කන්ඩිෂන් එක තියෙනවා. ඉතින් 1,20 ලක්ෂයක් කියලා කියන්නේ ස්වීඩන් ගානෙන් කිව්වොත් අපිට ලක්ෂ 4ක් විතර වගේ වෙන්නේ. ලක්ෂ 4ක් කියන ඇත්තටම දරන්න පුළුවන් මුදලක් වාහනයක් වෙනුවෙන්. ඉතින් මේ වගේ වාහනයක් ඇත්තටම ලස්සනයි. ඉතින් මෙතන ෂෙල්බි එකක් තියෙනවා. ඒක විකුණන්නේ නැහැ කියලා දාලා දෙනවා. කවුරු හරි අරන් ඇති. ස්වීඩන් වල විශේෂ දෙයක් තියෙනවා තවත්. වාහනයක් අපි ගන්නකොට තෙල් වැඩ කරනවද? ෆුවල් එෆිෂන්සි එක. ඒකෙන් කොච්චර කාබන් ප්‍රමාණයක් පරිසරයට නිදහස් වෙනවද? ඒ වගේ දේවල් තමයි බලපාන්නේ. ඉතින් මං කියන්නේ තව දවසක් කිව්වා හැම තියෙනවා 2004 2008 වගේ මං හිතන්නේ හැම එකක් ගත්ත හැකි ක්‍රෝන ලක්ෂ 1.5කට විතර. ක්‍රෝන ලක්ෂ 1.5ක් කියලා කියන්නේ රුපියල් වලින් කියනවා නම් ලක්ෂ 45ක් විතර. හිතා ගන්නත් බෑ. මොකද මෙහි ගොඩක් වෙලාවට තෙල් වැඩ කරන්නේ නැත්නම් ඒ වාහනේ විකුණ ගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් මේ තියෙන දැන් ගොඩාක් වාහන මේවා ගොඩක් හොඳ කන්ඩිෂන් එකකට හදපුවා. ඉතින් ලේසි නෑ. මේවලත් බලන්න ඕන කොච්චරක් අපිට රෝඩ් ටැක්ස් එක එනවද? ඊට පස්සේ මේන්ටේනන්ස් කොහොමද? නැතුව මේ දාලා තියෙන මිදලටම ගත්තා වගේ නෙමෙයි. ඉතින් සෙනග එන්න එන්න වැඩි වෙනවා. මොකද දැන් දවල්ට කන වෙලාවත් එක්කලා දැන් ෆී කන නැත්නම් හවස් වරුව පටන් ගන්නවා. ඉතින් මේ අය කෝපි එකක් බොන්න ගොඩ දෙනෙක් එනවා. ඉතින් මේ වගේ තැන්වලට මෙච්චර සෙනග ඇදෙන්නේ මේ දේවල් බලලා මේ දේවල් අත්විඳලා නිදහසේ ඉඳලා යන්න. ඉතින් යමු මාත් කෝපි එකක් බොන්න ඕන. මොකද දැන් එළිය ටිකක් වැස්ස. ඉතින් මං ආවා කෝපි එකක් බොන්න. ඒකෙන් තමයි මගේ ලන්ච් එක සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ විදිහ මැෂින් එකකින් මටම දාගන්න පුළුවන්. ඒ අයට මම සල්ලි ගෙව්වා. ඉතින් ක්‍රෝන 35ක් වගේ මුදලකට මට කෝපි එකක් ගන්න පුළුවන්. හොඳට ඉර පායලා වගේ තිබුණාට තාමත් පුංචි පොදක් යනවා එළියේ. ඉතින් අතේ උණු කෝපි එකකුත් තියෙනවා. ලස්සන වාහන ටිකකුත් තියෙනවා. මේක මං කැමතිම වයිබ් එකක්. ඉතින් මේ වගේ මම අත්විඳින අත්දකින්න සුන්දර දේවල් ස්වීඩන් ඉඳලා අරගෙන එන්නම්. ඕගොල්ලන්ගේ ආදරණීය කමෙන්ට් එකත් එකතු කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ලස්සන වීඩියෝ එකකින් ආයෙම හම්බෙමු. එකතු වෙලා ඉන්න.